ආයුබෝවන් ඔබ සියලු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ පෙරපාසල් දරුවන් සඳහා උදෑසන ව්‍යායාම කිරීමේ වැදගත්කම ගැනයි. පුංචි දරුවන්ගේ සම්පූර්ණ වර්ධනයට ව්‍යායාම ඉතා වැදගත් කාර්යයක් බව අපි හැමෝම මතක තබා ගත යුතු කාරණාවක් වෙනවා. පෙර පාසල තුලදී උදෑසන කරන සරල ව්‍යායාම මගින් දරුවාගේ ශරීරයේ සමබරතාවය සහ ඉරියව් නිවැරදිව පවත්වා ගනිමින් දරුවාගේ ශරීරය සෞඛ්‍යවත් ලෙස වර්ධනය වීම හා ඔවුන්ගේ මාංශ පේශී ශක්තිමත් කර අස්ථි වර්ධනයටද සහාය වෙනවා. ඒ වගේම තමයි දරුවන්ට දවස පුරා ක්‍රියාශීලීව සිටීමට ශක්තිය ලබා දීමත් මෙම උදෑසන කරන ව්‍යායාම තුළින් සිද්ධ වෙනවා. දිනපතා ව්‍යායාම කිරීමෙන් දරුවාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වී රෝගාබාධවලට ඔරොත්තු දීමේ හැකියාවද දරුවා තුළ ඉහළ යනවා. මෙම ව්‍යායාම තුළින් ශරීර වර්ධනය සහ නිරෝගීකම විතරක් නෙමෙයි, ව්‍යායාම කිරීමේදී මොළයට ලැබෙන රුධිරය හා ඔක්සිජන් ප්‍රමාණය වැඩි නිසා ව්‍යායාම කිරීමෙන් පසු දරුවාගේ මානසික ඒකාග්‍රතාවය සහ මතක ශක්තිය වැඩි දියුණු කරමින් මොළයේ ක්‍රියාකාරීත්වයද වැඩි කරනවා. එමගින් දරුවාට පාඩම් වලට අවධානය යොමු කිරීම පහසු වන අතර ඉගෙනීමේ හැකියාවද වර්ධනය වෙනවා. උදෑසන ව්‍යායාමයකින් පසු දරුවා දවස පුරා වඩා ප්‍රබෝධවත්ව සහ උද්‍යෝගිමත්ව පහසුවෙන් දවස ගත කරන ආකාරයත් ඔබට බලා ගන්න පුළුවන්. ශරීරයේ ක්‍රියාකාරී වන විට එන්ඩෝෆ්‍රීන් වැනි සතුට ඇති කරන හෝමෝන නිපද වෙනවා. මෙය දරුවාගේ අසහනය හෝ කේන්තිය පාලනය කිරීමට උදව් වන අතර නව ක්‍රියාකාරකම් සහ චලනයන් ඉගෙන ගැනීමෙන් දරුවා තුළ තමා පිළිබඳ විශ්වාසය ගොඩනැගීමත් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, පෙර පාසලේදී මිතුරන් සමග එක්ව ව්‍යායාම කිරීමෙන් අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරීම වැනි සමාජීය නිපුණතා සංවර්ධනය කරන කණ්ඩායම් හැඟීම දරුවා තුළ ඇතිවන අතර උපදෙස් පිළිපැදීමට දරුවා පුරුදු වෙනවා. පෙර පාසලේදී ඔබගේ දෛනික වැඩසැලැස්මේ නියමිත වේලාවකට ව්‍යායාම කිරීම හරහා දරුවා තුළ කුඩා කල සිටම විනයගරුක බවක් ඇතිවීමත් සිදු වෙනවා. යහපත් ජීවන රටාවක ප්‍රධානතම පදනමනේ මිනිසෙකුගේ නිරෝගීකම කියන්නේ. ඉතින් බලන්නකෝ, කුඩා කල සිටම ව්‍යායාමවලට හුරු කිරීමෙන් අනාගතයේදී අධික තරබාරුව වැළැක්වීම එහෙමත් නැත්නම් ස්ථූල භාවය සහ
ඒ ආශ්‍රිත රෝග වළක්වා ගැනීමටත් කුඩා කල සිටම ඔබේ දරුවා ව්‍යායාම වලට හුරු කිරීමෙන් පුළුවන් වනවා. ඔබ දන්නවද උදෑසන ක්‍රියාශීලී වන දරුවන් රාත්‍රියේදී ඉතා සුවදායක නින්දක් ලබන බව. ඉතින් ඔබේ පොඩ්ඩාට සුවපත් නින්දක් ලබා ගැනීම සඳහා උදෑසන කරන මෙම ව්‍යායාම ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා. අපි දෙමාපියන් සහ ගුරුවරුන් ලෙස කුඩා දරුවන්ට උදෑසන සරල ව්‍යායාම කිරීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත්. එය ඔවුන්ගේ ශාරීරික, මානසික සහ සමාජීය වර්ධනයටත් මහත් උපකාරී වෙනවා. අපේ කුඩා දරුවන් සෞඛ්‍යමත්, සතුටින් සහ ක්‍රියාශීලී ලෙස වර්ධනය වීමට උදෑසන ව්‍යායාම වලට හුරු කිරීම අපි සියලු දෙනාගේ වගකීමක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඔබගේ පෙර පාසලේ දෛනික වැඩසැලැස්මට උදෑසන ව්‍යායාම එහෙමත් නැත්නම් මොර්නිං එක්සර්සයිස් රූටීන් එකක් ඇතුළත් කරන්න ඔබ අමතක කරන්න එපා. කායිකව නිරෝගී පුද්ගලයෙකු තමයි හොඳ බුද්ධිමතෙක්, ක්‍රියාශීලී මිනිසෙක්, ඒ වගේම සංවේදී හදවතක් ඇති පුද්ගලයෙකු බවට පත්වෙන්නේ. එසේනම් කායිකව නිරෝගී වීමට අපිට ව්‍යායාම ඉතාමත්ම වැදගත් අංගයක් බව ඔබත් මමත් දැනටමත් දන්නවා. ඉතින් පුංචි දරුවන්ටත් පෙර පාසලේදී ව්‍යායාම කිරීමට අවස්ථාව ලබා දීම ඉතාමත් වැදගත් කාරණාවක් බව අපි මෙහිදී මතක තබා ගත යුතුයි. එහෙනම් පොඩ්ඩන් සමග තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. වීඩියෝ සමග රැඳී සිටි සියලු දෙනාට ස්තුතියි.